අපිට විශේෂයෙන්ම ලැබුණ පැමිණිලි රාශියක් මේ ඔක්කොම පැමිණිලි එකම වගේ පැමිණිලි මම එක පැමිණිල්ලක් මෙතන විස්තර කරන්නම්. එතකොට මේක බලාගෙන ඉන්න අයට මං ඉල්ලා සිටින්නේ ඔයගොල්ලන් මේ වගේ වින්දිතයන් අතරට එක්කෙනෙක් වෙන්නට එපා. තවත් මේ පණිවිඩය බෙදා හරින්න සමාජය තුල. මොකද තව කෙනෙක් මේ විදිහේ වින්දිතෙක් වෙන එක වළක්වන්න තමයි මේ පැමිණිල්ල මම කියන්නේ. එක්තරා පන්සලක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ ගිණුම් අංකය ඔය චෛත්‍යයක් හදන වැඩකට ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒකට ගිණුම් අංකය දන්නවා අනිත් අය. ඉතින් දානපතියෝ මේකට කැමති වෙලාවකට කැමති ප්‍රමාණයක් මුදල් දමනවා. ඉතින් මේ වෙලාවේදී හාමුදුරුවන්ට ඇමතුමක් එනවා. ඒ ඇමතුම එනවා. ඒ ඇමතුම එනකොට හාමුදුරුවෝ ෆෝන් එකේ බලනකොට මෙතන පේනවා මේ අපි ඔයා දන්නවා Truecaller දැම්මම අපිට කෝල් කරන්නේ කවුද කියලා පේනවා. මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් මීටර් රීඩර්. මේ හාමුදුරන්ට ඇමතුම ගන්න කලින් පේනවා මේ ඇමතුම කරන්නේ විදුලි බල මණ්ඩලයේ කෙනෙක්. එහෙම තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ්. එතකොට හාමුදුරුවෝ උත්තර දෙනවා කොහොමද? එතකොට කියනවා හාමුදුරුවනේ අපි මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කතා කරන්නේ. එතකොට හාමුදුරුවෝ හරි මොකද දැන් පේනුණානේ මට. අපි මේ සිස්ටම් එක අපි පද්ධතිය දැන් යාවත් කාලීනක මේ පද්ධති සිස්ටම් අප්ග්‍රේඩ් එකක් කරනවා. මේ හින්දා හාමුදුරුවනේ එහෙම කියලා දැන් ඒක කරගෙන යන්නේ දැන් මෙහෙම කියලා මේක තමයි. එතකොට මේ ඔය මොකක් හරි අංකයකුත් එවලා ඇති. ඒ අංකය අපිට දෙන්න කියනවා. එතකොට ඒ හාමුදුරුවෝ බලනකොට එයාට SMS පණිවිඩයක් මගෙන් OTP එක. OTP කියන්නේ one time password එකක්. ඒක රහස්‍ය අංකයක්. මේ රහස්‍ය අංකය හාමුදුරුවෝ කියනවා. කියලා ටිකක් වෙලාවක් යනකොට හාමුදුරුවන්ගේ අර තියෙන සිම්පත විසන්දි වෙනවා. එයාට ඇමතුම් එන්නෙත් නෑ යන්නෙත් නෑ. එයාට ඒක පැය ගානකට විසන්දි වෙනවා. එතකොට මෙතන ඇත්තම වෙලා තියෙන සිදුවීම තමයි ජයනේ නම් පුද්ගලයෙක් ව්‍යාජ විදිහට වැරදි විදිහට වංචාවක් කිරීමේ අදහසින් හාමුදුරුවන්ගේ අංකයක් දන්නවා. එයා eSIM එකක් ගන්නවා. eSIM එකක් ගත්තාම අර හාමුදුරුවන්ගේ තියෙන SIM එක විසන්දි වෙලා eSIM එක තියෙන එක්කෙනා තමයි ඇක්ටිවේට් වෙන්නේ. eSIM එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හාමුදුරුවන්ට යන ඇමතුම්, කෝල්, පණිවිඩ, කෙටි පණිවිඩ සියලු දේවල් අර අලුතෙන් තියෙන eSIM එකට තමයි එන්නේ. මේ දුරකථන සමාගම eSIM එක ලබා දෙන්න කලින් අර පරණ SIM එකට OTP එකක් එවනවා. ඒ OTP එක එවන්නේ ඇත්තටම මේක මේ ඉල්ලන්නේ අවංකවම සැබෑවටම ජෙනියුන් අව්‍යාජම කස්ටමර්ද කියලා දැනගන්න. මොකද මම ඉල්ලීමක් කරනවා නම් මගේ ෆෝන් එක අතේ තියෙන ෆෝන් එකට OTP එකක් ආවම ඒ කියන්නේ මම තමයි අවංකම එක්කෙනා. එතකොට ඒක වෙන කෙනෙකුට දෙන්න එපා කියලා දුරකථන සමාගම සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා තුනෙන්ම කියන මේ OTP එක වෙන කාටවත් දෙන්න එපා කියලා. එතකොට OTP අංකය අරගෙන අර පුද්ගලයා eSIM එකක් ගන්නවා. එතකොට හාමුදුරුවන්ගේ අංකය විසන්දි වෙලා eSIM එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. හදිසි වෙලා කලබල වෙලා දෙන තීරණයක්. ඊට පස්සේ eSIM එක ක්‍රියාත්මක වුණාට පස්සේ හාමුදුරුවන්ගේ ගිණුම් අංකය අන්තර්ජාලය හරහා ගොනුගත කරලා වොලට්ස් වලට එකතු කරලා ඒකේ සල්ලි ගන්නවා. එතකොට OTP එකක් එනකොට ඒ සල්ලි ගන්න කලින් පාරිභෝගිකයට එන OTP එකක් මේක වාමද කියලා දැනගන්න. දැන් OTP එක එන්නේ අලුතෙන් ගත්ත eSIM එක හිමි කෙනාට. අපි එතනදීම පොඩ්ඩක් කතා කරගෙන යමු. දැන් ගොඩාක් දේවල් යාවත් කාලින වෙලා තියෙනවානේ. එතකොට දැන් අපි දකින දේ තමයි මේ අදාළ බැංකුව සම්බන්ධයෙන් කතා කරනකොටත් ඒකෙත් අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්න අපි ඔය කියන ජංගම දුරකථනය දීලා තියෙනවා. එතකොට බැංකුවෙනොත් අපිට විවිධ මැසේජස් කෙටි පණිවිඩ අපිට එන අවස්ථාවන් තියෙනවා. එතකොට බැංකුවට මේ කියන SIM එක එකතු වෙලා තියෙනකොට වක්‍රාකාරව ඔය කියන විදිහට eSIM එකක් ගැනීමේ අරමුණ ඒ අභිලාෂය ඇතුළේ මෙන්න මේකත් එතනම එකතු වෙනවා කියනත් මතක් කරගෙන යමු. ඔව් eSIM එකක් ගන්න වංචාකාරී විදිහට eSIM එකක් ගැනීමේ ප්‍රධානම අරමුණ තමයි එයා දන්නවා බැංකුව කෙටි පණිවිඩ එවනවා. බැංකුව සම්බන්ධ වෙලා ඉන්නේ මේ අංකෙත් එක්ක ඒ කෙටි පණිවිඩය භාවිතා කරලා මේ මුදල් ගන්න පුළුවන්. ඒ කෙටි පණිවිඩය කියන්නේ OTP එක. OTP තහවුරු කර ගැනීම. අංක 4කින් උත රහස්‍ය පදයක්. මෙන්න මේක ලබා ගැනීමේ අරමුණින්ම තමයි eSIM එක ලබා ගන්නේ. එතකොට eSIM එක ලබා ගැනීමට මූලික වශයෙන්ම ලොකු වැරැද්දක් අපි කරනවා. අපිට අපේ දුරකථන සමාගම විසින් eSIM එක එවන්න කලින් අපිට එවන මේ රහස්‍ය පදේ අපි අර වංචාකාරී පුද්ගලයාට ලබා දෙනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ.
ඉතින් ඇතරම ඒ ලබා ගැනීමෙන් පසුව ඒ ස්වාමීන් වහන්සේගේ ගිණුමේ තිබුණ විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන තිබුණා. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි මේ වගේ වින්දිත විශාල ප්‍රමාණයක් අපිට පහුගිය දවස්වල අසන්නට ලැබුණා. ඒ වගේම දිගින් දිගටම මේක සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම දුරකථන සමාගම කියනවා හැම වෙලේම ඔයා තියෙන OTP එක ඔයා බෙදා ගන්නට එපා කියලා. ඒක බෙදා ගන්නට එපා. ඉතින් සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ වගේම අපිට ඒ ආදාළ ආයතනයට ඇමතුමක් දීලා අහන්න පුළුවන්. මෙහෙම මේ නොදන්නා ජංගම දුරකථනයකින් මේ සිස්ටම් අප්ග්‍රේඩ් එකක් ගැන කතා කරනවා නම් ඉතින් ඇත්තටම ඒක අපිට තේරෙන්නේ නැත්නම් අපිට තේරෙන කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. ඒ නිසා දුරකථනයේ අංකයත් සමග ඒ විදිහට කටයුතු කරනකොට සැලකිලිමත්ව කටයුතු කරන්න කියන පණිවිඩය තමයි මම මෙතන දෙන්න කැමතියි. අනිවාර්යයෙන් දැන් හුඟක් වෙලාවට ඔක තරුණ පරපුරෙන් ටිකක් මෑත් වෙලා ගිහිල්ලා මේ වැඩිහිටියන් අතරට එනකොට සාමාන්‍යයෙන් අවුරුදු 40 45 වගේ වෙනකොටත් ওই ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙනවා. මේ දුරකථනය ටිකක් භාවිතා කරන්න තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ අයගේ සාමාන්‍ය පරපුරට එන්න ටිකක් මේක කල් ගියපු නිසා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ටිකක් පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන යන්න කියලා මතක් කරන ගමන් අපි පොඩ්ඩක් කතා කරමු. දැන් හුඟක් වෙලට අපි දකින දෙයක් තමයි මෙහෙම දෙයක් වුණාට පස්සේ අපි කලබල වෙනවා. ඊට පස්සේ කලබල වීමත් එක්ක අපේ account එකේ කියන්නේ ඔය තියෙන අපේ ගිණුමෙන් විවිධ මුදල් එහා පැත්තට යනකොට අපි ඒකට කලබල වෙලා අදාළ සමාගම් වලට ගන්න උත්සාහ කරනවා. එතකොට අපි කියමු බැංකුවට ගන්න උත්සාහ කරනවා. බැංකුවේ තියෙන ඒ කියන පොඩ්චි වෙලාවක් හරි එයාලගේ පටිගත කිරීම ටික යනකොට තව මුදල් අපෙන් ගන්නවා වෙන්න පුළුවන්. විනාඩි 5ක 10ක කතාවක් ඇතුළත හිතන්න නැති වෙන වියදමක් අපෙන් යනවා වෙන්න පුළුවන්. මෙන්න මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම එහෙම ඒ වැනි දේවල් තමයි වෙලා තියෙන්නේ. මොකද බැංකුවක් අපිට ක්ෂණිකව සම්බන්ධ වෙනකොට ඇත්තටම මේ වංචා අපේ අත්දැකීමට අනුව වංචාකාරී පිරිසිට වඩා සූක්ෂමයි. පාරිභෝගික සහකරුවෙක් හම්බ වෙනකොට අර කියන මුදල් ටිකේ ගිහිල්ලා ඔවුන් බොහොම සූක්ෂමයි. ඔවුන්ට අත්දැකීම් තියෙනවා මේ වැනි ආකාරයට වංචාවල් කරලා. ඉතින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතාම කෙටි කාලයක් තුලදී ඔවුන් ගන්නවා. ඒක තමයි අපිට තිබුණ අත්දැකීම් පැමිණෙන්නේ. ඉතින් ඇත්තටම පළවෙනිම කියන්න ඕනේ මොනම හේතුවක් නිසාවත් OTP එක ලබා දෙන්නට එපා වෙනත් පුද්ගලයෙකුට. ඔවුන් එක OTP කියලා නෙමෙයි ඉල්ලන්නේ. ඒ කියන්නේ ඔය අංක කීපයක් ඇවිල්ලා තියෙනවා අපි මේ සිස්ටම් අප්ග්‍රේඩ් කරනවා. එහෙම කියලා කතා බහ කරන ඉන්න ගමන් තමයි දෙන්නේ. ඉතින් ඒ වගේම තමන්ගේ බැංකු ගිණුම සුරක්ෂිත කරගන්නත් කල්පනා කරගන්න ඕනේ. ඒක අතිවිශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වගේ එහෙම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වුණාම ළඟමැති පොලිස් ස්ථානයට තමයි පැමිණිලි කරන්න ඕනේ. පොලිස් ස්ථාන වලට ඉතින් හිතන තරම්ම ලේසි නෑ මේවා සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න. උන් සංවිධානාත්මක පිරිස උන් තාක්ෂණය අතින් ඔවුන් යම්කිසි ආකාරයක ඉතාමත් හොඳ පළපුරුද්දක් තියෙනවා මේවා කරලා.